ආයිබෝවන් සෝලර් සිස්ටම් එකක් සවි කිරීම ඇත්තටම වාසිදායකද? එකෙන් ඔබට කොච්චර ලාභයක් ලබා ගන්න පුළුවන්ද? ඔබ ආයෝජනය කරන මුදල කොච්චර කාලෙකින් ඔබට නැවත ලැබෙනවද? ඒත් එක්කම සෝලර් කම්පැනි වලින් කියන දේවල් හරියටම හරිද? ඔය තියෙන එක එක පද්ධති වලින් ඔබේ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන්නේ මොන වගේ පද්ධතියක්ද? මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාලටත් තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. සූර්ය බල පද්ධතියක් මිලදී ගන්න ඔයාට තෝරා ගැනීම කිහිපයක් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔබේ මාසික විදුලි බිල ආවරණය කර ගැනීම. එහෙම නැත්නම් බිල් එක 0 කරගන්න එක. ඒත් එක්කම දෙවෙනි ක්‍රමය තමයි ඔබට බිල් එක 0 කරන ගමන් වැඩිපුර ආදායමක් උපයා ගන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම net accounting කියන ස්කීම් එකට තමයි අපි ගිවිසුම් ගත වෙන්න ඕන. එතකොට ඔබේ වහලේ තියෙන ඉඩකඩ සීමිත නම් එහෙම නැත්නම් ඔබට ආයෝජනය කරන්න තියෙන මුදල අඩුයි නම් පළවෙනි ක්‍රමය තමයි ඔබට පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ඔබේ වහලේ ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා නම් එතකොට ඔබට යම්කිසි සැලකිය යුතු මුදලක් ආයෝජනය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා නම් ඒත් එක්කම ඔබේ ඉදිරියේදී භාවිතා කරන ඒකක ගාන වැඩිවීමකට ඉඩකඩක් තියෙනවා නම් වඩාත්ම ගැලපෙන්නේ ඔබට දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි ආදායමක් ඉපීම සඳහා පමණක් සූර්ය බල පද්ධතිය සඳහා ආයෝජනය කිරීම. මෙහිදී net plus කියන ක්‍රමයට තමයි අපි ගිවිසුම් ගත වෙන්නේ. ඒත් එක්කම ඔබ භාවිත කරන විදුලි ඒකක හා සම්බන්ධයක් නොමැතිව සූර්ය බල පද්ධතියෙන් නිෂ්පාදනය කරන ඒකක සඳහා ගෙවීමක් මෙහිදී සිද්ධ කරනවා. අපි මේ එක් එක් ක්‍රමය ගැන සවිස්තරාත්මකව කතා කරමු. එතකොට මේ net accounting යන ක්‍රමය යටතේ ඔබ පාවිච්චි කරන විදුලියත් ඔබ නිෂ්පාදනය කරන විදුලියත් එකම මීටරයක් හරහා වෙන වෙනම මැන ගන්නවා. එතකොට මාසයේ අවසානයේදී ඔබ වැඩිපුර ජාතික ජාලයට ලබා දුන්නු ඒකක වලට ඔබට ගෙවීමක් සිද්ධ කරනවා. මෙහිදී එක් එක් ධාරිතාවෙන් යුතු පද්ධති වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් ඒකක ගන්න අපි වගේ පෙන්නලා තියෙනවා. එතකොට ඒත් එක්කම ඒ ඒකක ගන්නට ආසන්න ඒකක ගන්නක් ඔබ පරිභෝජනය කළොත් ඔබට ලැබෙන බිලේ අගයත් අපි පෙන්නලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔබේ නිවසේ විදුලි පරිභෝජනය විදුලි ඒකක 200ක් 250ක් පමණ වෙනවා නම් එහෙම නැත්නම් බිල රුපියල් 9000ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් ලැබෙන්නේ ඔබට කිලෝවොට් 2 කියන පද්ධතියෙන් ඔබේ බිල ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම කිලෝවොට් 3 කියන පද්ධතියෙන් ඔබට රුපියල් 16000ක විතර බිලක් ආවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට ඔබට දැන් ලැබෙන මාසික බිලත් එක්ක ඔබට ජාතික ජාලයෙන් ඔබ ලබාගෙන ඇති සම්බන්ධතාවය එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකත් එක්ක ඔබට යා යුතු පද්ධතිය තීරණය කරගන්න පුළුවන්. මීට අමතරව මෙහිදී පෙන්වලා තියෙනවා නිෂ්පාදනය වෙන ඒකක ගණන ඔබේ වහලේට හිරු එළිය වැටෙන ප්‍රමාණයත් එක්ක එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේ පවතින කාලගුණයත් එක්ක එතකොට ඔබේ පද්ධතියට ඔබ පාවිච්චි කරන සෝලර් පැනල් ප්‍රමාණය හෝ එහි කැපැසිටියත් එක්ක මේ ධාරිතාවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක ගණනය කරගන්න විදිහ අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඔබට ඊළඟට කරන්න පුළුවන් තෝරා ගැනීම තමයි ඔබේ මාසික විදුලි බිල ආවරණය කරන ගමන් වැඩිපුර ඒකක ප්‍රමාණයක් ජාතික ජාලයට ලබා දීලා අමතර ආදායමක් උපයා ගැනීම. එවැනි අවස්ථාවක ඔබේ ආදායම සහ ඔබට ඉතිරි කරගත හැකි මුදල ගණනය කරන විදිහ අපි උදාහරණයකින් පැහැදිලි කරලා පෙන්නන්න. අපි හිතමු ඔබ කිලෝවොට් 5ක පද්ධතියක් තමයි මිලදී ගන්නේ, සවි කරගන්නේ. ඒත් එක්කම ඔබට මාසයට රුපියල් 6500ක විතර එහෙම නැත්නම් යුනිට් 200ක් විතර බිලක් එන්නේ. එතකොට මේ කිලෝවොට් 5 පද්ධතියෙන් යුනිට් 600ක් පමණ අපි නිෂ්පාදනය කරනවා කියලා සැලකලා කොහොමද මේ ගණනය කිරීම කරන්න කියලා බලමු. එතකොට ඔබ භාවිතයට ගත්ත යුනිට් 200 ඔබ පද්ධතියට ලබා දීපු යුනිට් 600න් අඩු කරලා ඉතුරු වෙන යුනිට් 400ට දැනට පවතින මිල යටතේ බැලුවොත් රුපියල් 27ක මිල එක යුනිට් එකකට ගෙවනවා. ඔබට මේ දෙක ගුණ කිරීම මගින් ගෙවන මුදල
බලා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 6500ක බිලක් ඔබ ආවරණය කරන නිසා ඒ මුදලත් ඔබට ඉතිරි වෙනවා. එතකොට මේ දෙක එකතුව අපි බැලුවම රුපියල් 17300ක පමණ මුදල ඔබට මේන් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔබ ජාතික පද්ධතියෙන් ලබාගෙන ඇති විදුලි සම්බන්ධතාවය නැත්නම් කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකත් එක්ක ඔබට සවි කළ හැකි පද්ධතිය ධාරිතාවය සීමා කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි පැහැදිලි කරොත් ඔබ ජාතික දාලෙන් සිංගල් පේස් සබන්තාවක් නම් ලබාගෙන තියෙන්නේ ඔබට යා හැකි උපරිම සූර්ය බල පද්ධතිය ධාරිතාව කිලෝවොට් 5යි. එතකොට ඔබ ඇම්පියර් 20 3 පේස් සබන්තාවක් නම් ලබාගෙන තියෙන්නේ ඔබට කිලෝවොට් 20 දක්වා සූර්ය බල පද්ධතිය සවි කරගන්න පුළුවන්. ඒත් එක්කම ඇම්පියර් 60 3 පේස් සබන්තාවක් නම් ඔබට කිලෝවොට් 40ක් සවි කරගැනීමේ හැකියාව තියෙනවා. ආකාරයට කිලෝවොට් 20ක පද්ධතියක් සවි කරගත්ත කෙනෙකුට මාසික එකක 200ක් පමණ පාවිච්චි කරා නම් ඉතිරි කරගත හැකි මුදල සහ ආදායම එකතුව රුපියල් 67000ක් පමණ වෙනවා. ඒතකොට කිලෝවොට් 40ක පද්ධතියක් සවි කරගත්ත කෙනෙක්ට මේ මුදල රුපියල් 1,30,000ක් පමණ විදිහට අපිට ගණනය කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි අපි දැන් බලමු ඔබ ආයෝජනයක් විදිහට net++ කියන ස්කීම් එක යටතේ සූර්ය බල පද්ධතිය සවි කරගත්තොත් ඔබට ලැබෙන ආදායම සහ ඒ වාසිය ගණනය කරගන්න ආකාරය. මේ දිනවල විදුලි බල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි සමාගමේ මම කලින් කිව්වා වගේ ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27ක්. මේ 27 ඔවුන් සමග ගිවිසුම් ගත වුණාට පස්සේ වසර 20ක් දක්වා දැනට තියෙන නීති රෙගුලාසි අනුව ගෙවාගෙන යනවා. ඉතින් කිලෝවොට් 5ක පද්ධතියකින් නිපදවන එකක රුපියල් 600 සඳහා මේ ලැබෙන මුදල අපිට සරලවම 600 රුපියල් 27න් වැඩි කරලා බලලා ගණනය කරගන්න පුළුවන්. ඒක ආසන්න වශයෙන් රුපියල් 16200ක් පමණ වෙනවා. ඒත් එක්කම 3 phase කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක්ට net++ ක්‍රමයට කිලෝවොට් 20ක් සවි කරගත්තොත් ඔහුට ලැබෙන ආදායම රුපියල් 64800ක් පමණ වෙනවා. කිලෝවොට් 40ක සිස්ටම් එකක් සවි කරපු කෙනෙක්ට 29600ක් පමණ ආදායම ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ එක එක ක්‍රම වලින් ලැබුණු ආදායම් අපි සංසන්දනය කරලා බලමු. අපි මුලින්ම කතා කරපු net accounting යන ක්‍රමවේදයේ ඔබේ පරිභෝජනයට ආසන්න ඒකක ගණනක් නිෂ්පාදනය කළ හැකි පද්ධතියක් සවි කිරීම වඩාත් වාසිදායක බව පේන්නේ නැති. නමුත් නිවසක විදුලි පරිභෝජනය ක්‍රමෙන් වැඩි වෙනවා. ඒකම කාලයත් එක්ක ඔබ නිවසට අලුත් විදුලි උපකරණ අරගෙන එනවා. එතකොට සමහර විට AC එකක්, වෝටර් හීටර් එකක් වගේ අලුතෙන් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒත් එක්කම සූර්ය බල ශක්තිය දැන් පාවිච්චි කරන නිසා ගෑස් කුකර් එක අයින් කරලා ඔබ ඉන්ඩක්ෂන් කුකර් එකක් ගේන්න පුළුවන්. සමහර විට ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් අරන් එනවා. අන්න ඒ වගේ අවස්ථාවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඔබේ භාවිතයට වඩා වැඩි නිෂ්පාදනයක් සිද්ධ කරන්න පුළුවන් පද්ධතියක් සවි කිරීම තමයි වඩාත්ම කාලෝචිත වෙන්නේ. ඔබ ආයෝජනයක් විදිහට තෝරාගත්තු net++ කියන ක්‍රමවේදයේ සවි කරන ලද පද්ධතියක වාසිය අපි තෝරලා හොයලා බලන්න නම් වෙනත් ආයෝජනයත් එක්ක තමයි අපි සංසන්දනය කරලා බලන්න වෙන්නේ. මොකද අපි එහිදී අපේ බිල් එක ආවරණය කිරීමක් සිදු කරන්නේ නැති හින්දා. එතකොට මෙවැනි සංසන්දනයක් කිරීම සඳහා අපි කරන ආයෝජනය අපිට කොච්චර කාලයකින් නැවත ලැබෙනවද කියන එක ගණනය කරලා බලමු. මේ සඳහා අපි කිලෝවොට් 5ක පද්ධතියක් උදාහරණයට ගමු. අපි පාවිච්චි කරන ඉන්වර්ටර් සෝලාර් පැනල් වල බ්‍රෑන්ඩ්ස් මොඩල් එක පද්ධති වල මිල ගණන් වෙනස් වෙනවා. නමුත් අපි මේ උදාහරණය සඳහා දැන්ට වෙළඳ පොලේ පවතින ලක්ෂ 8.5 වගේ මුදලක් තෝරා ගනිමු. එතකොට කිලෝවොට් 5ක පද්ධතියකින් net++ කියන ක්‍රමවේදය යටතේ අපි මුලින් ගණනය කරපු විදිහට රුපියල් 16200ක පමණ මුදලක් අපිට ඉතිරි කරගන්න ආදායමක් විදිහට ලබන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය පද්ධතියක් වර්ෂයකට සැරයක් සර්විස් එකක් සිදු කරනවා. ඒ සඳහා අපි යන මුදල රුපියල් 12000ක් විදිහට දල වශයෙන් ගමු. එතකොට එයින් මාසෙකට එකතු වෙන මුදල රුපියල් 1000ක් වෙනවා. ඊට අමතරව අපි පද්ධතිය සඳහා රක්ෂණ ආවරණයක් මිලදී ගන්නවා. එතකොට ඒකෙන් ඒක සාමාන්‍යයෙන් රුපියල් 5000ක විතර මුදලක් අවුරුද්දට. එතකොට එයින් මාසිකව රුපියල් 500ක විතර මුදලක් එකතු වෙනවා. මෙන්න මේ වියදම් ටික අපි රුපියල් 16200න් අඩු කරලා බලමු. එතකොට අපිට ලැබෙන මාසික සුද්ධ ලාභය විදිහට අපිට 14700ක් පමණ පෙන්වන්න පුළුවන්. ඉතින් මේ මුදල මූලික වියදම වන
රුපියල් ලක්ෂ 8මාර ලැබීමට ගත වෙන කාලය ආසන්න වශයෙන් අපි ගණනය කරලා බලපුවාම මාස 58ක් පමණ වෙනවා. එහෙනම් ඒ කියන්නේ අවුරුදු 4යි මාස 10ක් පමණ වෙනවා. net accounting කියන ක්‍රමවේදය යටතේ ඒක 600කට ආසන්න භාවිතයක් තියෙන කෙනෙක් අපි ඊළඟට සලකමු. එතකොට සියලු වියදම් ඉවත් කරපසු එවැනි පුද්ගලයෙකුට රුපියල් 26500ක පමණ ඉතිරියක් මාසෙකට ලැබෙනවා. එම ඉතිරියත් එක්ක පද්ධතියට වියදම් කරපු මුදල නැවත ලැබීමට මාස 33ක විතර කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2යි මාස 9ක් පමණ කාලයක්. මේ විදිහටම අපි අනිකුත් කැපැසිටි වලින් යුතු පද්ධති සඳහා ගණනය කිරීම සිද්ධ කරලා සංසන්දනය කරලා බලමු කොහොමද අපේ ආයෝජනය අපිට නැවත ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ දත්ත දිහා බලපුවාම පද්ධතියේ ධාරිතාව වැඩි වෙන විට ආයෝජනයක් විදිහට ඒක වාසිදායක බව අපිට පේනවා. ඒත් එක්කම net++ කියන ක්‍රමවේදයට වඩා net accounting කියන ක්‍රමවේදයේ වැඩිපුර පාවිච්චියක් තියෙන පාරිභෝගිකයෙකුට වැඩි වාසියක් තියෙන බව අපිට පේනවා. සූර්ය බල පද්ධතිය සඳහා ආයෝජනය කරන්න කලින් ඒක ඔබට කොතරම් වාසිදායකද කියන එකත් වෙනත් ආයෝජනයත් එක්ක ඒක සංසන්දනය කරලා බලන්න ඔබේ ඉදිරි සැලසුම් එක කොච්චර සූර්ය බල පද්ධතියක් සඳහා යොමු වෙන එක වැදගත්ද ප්‍රයෝජනවත්ද කියන එකත් ඔබට ගණනය කරගැනීමේ දල අදහසක් මේකෙන් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. ඒත් එක්කම ඔබට තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඉදිරි වීඩියෝ වලින් ඒවට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්න. මීට අමතරව අපේ දුරකථන අංකය හරහා සම්බන්ධ වෙලා තවදුරටත් විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා තවත් අයට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි ප්‍රයෝජනවත් දේවල් දැනගන්න අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ස්තුතියි.